ඔබගේ මගේ ජීවිතයට හැකියාවන් දක්ෂතාවයන් දීමනාවන් මේ හැම දෙයක්ම දෙන්නේ දෙවියන් වහන්සේ මගේ සහෝදර සහෝදරී. නික්මයාම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මෝසෙස් දෙවියන් වහන්සේට මෙහෙම කියනවා. මෝසෙස් කතා කොට අහෝ ස්වාමිනී මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කතා කළාට පසුවත් මම ව්‍යාත්තෙක් නොවෙමි. මක්නිසාද කතාවට අදක්ෂ වූ අදක්ෂ දිවක් ඇත්තා වූ කෙනෙක් මේ ස්වාමින් වහන්සේට කීයේය. මගේ සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා ගිහිල්ලා සෙනගට කතා කරන්න. ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ බේරගන්න යන්නේ කියලා. ගිහිල්ලා පාරාවට කතා කරන්න. පාරාවගේ අතින් ඒගොල්ලන්ව මුදව ගන්න යන්නේ කියලා. හැබැයි මෝසෙස් කියනවා මම කතාවට දක්ෂ නැහැ. මගේ සහෝදරය සහෝදරිය, මේ කොටසේ අපි ඉගෙන ගන්න ඕනේ වැදගත් කාරණාවල් කීපයක් තියෙනවා. ඒ කාරණාවල් තමයි අපේ නොහැකියාව ගැන අපි කල්පනා කරනකොට කතාවට අදක්ෂ වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා දෙවියන් වහන්සේගේ හැකියාව, දෙවියන් වහන්සේගේ සමර්ථකම. දෙවියන් වහන්සේ ඔබව මාව සමර්ථ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ මගේ කතාවට වැඩිය වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය. මගේ සහෝදර සහෝදරිය, මෝසෙස් කිව්වා මම කතාවට අදක්ෂයි. වැදගත් වෙන්නේ මොකද්ද? වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය. අපි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ අපේ දක්ෂතාවයට වඩා දෙවියන් වහන්සේගේ පණිවිඩයටයි. අපි අදක්ෂ වෙන්න පුළුවන්, අපේ දුර්වලකම් තියෙන්න පුළුවන්, අපේ නොහැකියාවල් තියෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මේ පණිවිඩය දෙන තැනන් වහන්සේ කවුද? ඒ පණිවිඩයේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද? අන්න ඒකයි උන්වහන්සේ කියන්නේ මේ දේ ගිහිල්ලා කියන්න කියලා. මගේ සහෝදරයා සහෝදරිය, හැම වෙලේම අමතක කරන්න එපා මගේ දුර්වලකම හෝ මගේ දක්ෂතාවය නෙමෙයි දේවල් සිදු කරන්නේ දෙවියන් වහන්සේගේ සමර්ථකම. දේවල් සිදු කරන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දු. දේවල් සිදු කරන්නේ දෙවියන් වහන්සේගේ නියමයන් සහ උන්වහන්සේගේ පණිවිඩය. ඉතින් ඔබගේ මගේ ජීවිතයේ දුර්වලතාවයන් තේරුම් ගන්න එක හොඳයි. හැබැයි දෙවියන් වහන්සේගේ පණිවිඩයට එනකොට වැදගත් වෙන්නේ මගේ දුර්වලතාවය නෙවෙයි, දෙවියන් වහන්සේගේ පණිවිඩය. වැදගත් වෙන්නේ මගේ අදක්ෂකම නෙමෙයි, දෙවියන් වහන්සේගේ සමර්ථකම. ඉතින් පණිවිඩය කියන කෙනාට වැඩිය වැදගත් වෙන්නේ පණිවිඩය දෙන කෙනා. ඉතින් මේ පණිවිඩය දෙන තැනන් වහන්සේට අපි යටත් වෙලා කීකරු වෙලා ඒ පණිවිඩය උන්වහන්සේ කියන ස්ථානයට, කියන අය වෙතට අපි අදත් අරගෙන යමු. එසේ කරන්න උන්වහන්සේ ඔබටයි මටයි නිර්භීතකම දෙනසේක්වා, දක්ෂකම සමර්ථකම දෙනසේක්වා. අපේ ජේසුස් පිටයි. සුබ දවසක්.